ආයිබෝවන් අද අපි කතා කරමුද මේ ජාතික රණවිරුදින සමරමේදී ජනාධිපතිතුමා කරපු ප්‍රකාශයක් ගැන මතුවලා තියෙන ප්‍රතිචාරයක් ගැන. ඔව් ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයාගේ ඒ ප්‍රකාශය. හරි. එතුමා එතනදී කියලා තිබුණා යුද්ධයේදී මේ සියලුම පාර්ශව සාමය උදෙසා වැඩ කළා වගේ අදහසක්. ඔව් ඒක තමයි කියුන්නේ. සමහර වෙලාවට සංහින්දියාව ඉලක්ක කරගෙන කියපු දෙයක් වෙන්නේ නැති. ඒත් මේකට අර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්මයාගෙන් ඇවිත් තියෙන ලොකු විරෝධයක් නේද? එතුමා හිර ප්‍රවෘත්තියක කතා කරද්දී බොහොම පැහැදිලිවම කියලා තියෙනවා ජනාධිපතිතුමාගේ ඔය අදහසට එතුමා එකඟ වෙන්නේ නැහැ කියලා. අන්න ඒක තමයි වැදගත් කාරණය. මොකද ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් එකක්. හැබැයි ඊට යුද අත්දැකීම් බහුල ෆීල්ඩ් මාර්ෂල් කෙරෙක් එතුමා දක්වන ප්‍රතිචාරය තව එකක්. විශේෂයෙන්ම මේ රණවිරු සමරුමක් වගේ સંદર્ભයක මේ වගේ දෙයක් වීම ඒක අවධානය යොමු වෙන්න ඕන දෙයක්. හරියටම හරි. ඉතින් අපි මේක තව ටිකක් බලමු. ෆීල්ඩ් මාර්ෂල් තුමා ඇයි මේකට එකඟ නොවෙන්නේ? මොකක්ද එතන තියෙන ගැටලුව? මෙතන මූලිකවම පේන්නේ ඉතිහාසයේ දිහා බලන විදි දෙකක්. විශේෂයෙන්ම යුද ඉතිහාසය. ජනාධිපතිතුමා සමහර වෙලට දේශපාලන නායකයෙක් විදියට අනාගතයේ දිහා බලලා අර සංහින්දියාව තුවාල සුව කිරීම වගේ අරමුණකින් එක කිව්ව වෙන්න පුළුවන්. ඒත් ෆීල්ඩ් මාර්ෂල් වගේ යුද බිමේ හිටපු කෙනෙකුට හැමෝම සාමයට වැඩ කළා කියන එක ඒක එච්චර සරලව ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ දේශපාලන දැක්මයි අර යුද බිමේ යථාර්ථයයි අතර පරතරයක් තියෙනවා කියන එකද? යම් දුරකට එම් කියන්න පුළුවන්. මොකද ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක්ගේ අත්දැකීම ගොඩනැගෙන්නේ අර යුද්ධයේ අරමුණු සතුරා ඒ වෙනුවෙන් කරපු කැපකිරීම, ගෙවපු මිල මේ වගේ දේවල් එක්කනේ. ඉතින් හැමෝම සාමයට වැඩ කළා කිව්වම ඒක සමහර විට අර කැපකිරීම වලට කරන අඩුවක් විදියට නැත්තම් යථාර්ථයේ විකෘති කිරීමක් වගේ එතුමට දැනෙන්න පුළුවන්. තේරෙනවා. ජනාධිපතිතුමා බලන්නේ සමහර විට අනාගතයේ හදන්න පාලමක් දාන්න වෙන්නේ නැති. වෙන්න පුළුවන්. ඒත් ෆීල්ඩ් මාර්ෂල් කියන්නේ නෑ අතීතේ උනේ මෙහෙමයි කියන එක. ඒ යථාර්ථය වෙනස් කියන එක. එතුමාගේ පෞද්ගලික මතයක් විතරක් වෙන්න පුළුවන්ද? නැත්නම් මේකේ පිටිපස්සේ තව අය ඉන්නවද? ඒක හරියටම කියන්න අමාරුයි. ඒත් ඉතින් ෆීල්ඩ් මාර්ෂල් කියන්නේ හමුදාවේ ඉහළම කෙනෙක් නේ. එතුමාගේ වචනෙට බරක් තියෙනවා. විශේෂයෙන්ම යුද්ධ ගැන කතා කරද්දී. ඔව් ඇත්ත. අනිත් එක යුද්ධ ගැන විවිධ මතකයන්, විවිධ අර්ථකථන තියෙනවා. මේ එකඟ නොවීමෙන් මේ ප්‍රසිද්ධිය වෙන එකෙන් පේන්නේ යුද්ධ ඉවර වෙලා මෙච්චර කල් ගිසිල්ලත් ඒ ගැන පොදු එකඟතාවයකට එන එකේ තියෙන අමාරුව, අභියෝගය. ඇත්තටම මේ වගේ මත ගැටුම් අර ජාතික සංහින්දියාව කියන එකට කොහොම බලපානවද කියන එක තමයි වැදගත්ම දේ. එතකොට මේ සිදුවීමෙන් අපිට ගන්න තියෙන පාඩම මොකද්ද? නායකයෝ ඉතිහාසය ගැන කතා කරද්දී කොහොමද ඒක කරන්න ඕන කියන එක ගැන ප්‍රශ්නයක් එනව නේද? හරියටම නායකයෝ මේ අතීතය විශේෂයෙන්ම මේ වගේ ගැටුම්කාරී ඉතිහාසයක් ගැන කතා කරද්දී හරිම පරිස්සම් වෙන්න ඕන, සංවේදී වෙන්න ඕන. ඔව්. මොකද එක පැත්තකින් ಜಾති එකතු කරන්න ඕන, අනිත් පැත්තේ අතීතයේ ඇත්තටත් ගරු කරන්න ඕන. මේ දෙක බැලන්ස් කරන එක ලේසි නෑ. ඒක ඇත්ත. මේ සිදුවීමෙන් පේන්නේ අමාරු සමබරතාවය හොයාගන්න එකේ අභියෝගය තාම තියෙනවා කියන එක. එසේනම් අද අපි අවධානය යොමු කළේ මේ ජාතික රණවිරුදිනේදී ජනාධිපතිතුමා කරපු ප්‍රකාශය, ඒ කියන්නේ යුද්ධවේදී සීල පාර්ශව සාමය උදෙසා වැඩ කළා කියන එක සහ ඊට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්මයා දක්වපු ප්‍රතිචාරය එතුමා කිව්වා එයා ඒකට එකඟ නෑ කියලා. ඔව් හිරු ප්‍රවෘත්තිවලදී එතුමාගේ ස්ථාවරය උනේ ඒක. Taman මේ ප්‍රකාශයට එකඟ නෑ කියන එක. ඉතින් මේ එකඟ නොවීමෙන් පේනවා මේ ඉතිහාසය විශේෂයෙන්ම මේ යුද්ධය වගේ සංකීර්ණ දෙයක් අර්ථකථනය කිරීමේදී තියෙන විවිධ පැටි කඩවල් මතභේද. ඒවා තාමත් තියෙනවා. නායකයෝ ඉතිහාසය ඉදිරිපත් කරන විදිහ ගැන වැදගත් කාරණා මතුවෙනවා මෙතනින්. ඉතිහාසය මතක තියාගන්න විදිහ ඒක සරල නෑ. නිතරම සංවාදයට ලක් වෙනවා. සැබවින්ල අවසාන වශයෙන් අපි අහන අයටත් හිතන්න යමක් ඉතිරි කරමු නේද? ඔව් මේක ගැන හිතන්න වකිනවා. ජාතික නායකින් අතීතයේ මේ වගේ බෙදීම් ගැටුම් ගැන කතා කරන විදිහ ඒක අනාගතයට සංහින්දියාවට කොහොම බලපානවද? ඒකම සිදුවීම ගැන මේ වගේ විවිධ අර්ථකථන තියෙද්දි පොදු ජාතික දැක්මක් අවබෝධයක් හදාගන්න එකේ තියෙන ඇත්ත අභියෝගය මොකක්ද? ඒක ලොකු ප්‍රශ්නයක්.